අද මම ප්ලේ කරන්නේ ලොකී ක්‍රාෆ්ට්. අද ඉතින් මම මගේ ගියර් ටික ඔක්කොම ස්ටෝන් වලට අප්ග්‍රේඩ් කරනවා. අප්ග්‍රේඩ් කරලා මොනවා හරි කරන්න වගේ හිතාගෙන ඉන්නේ. ස්ටෝන් ටූල්ස් වලින්. මොනවද යාළුවනේ අපි ස්ටෝන් කරන්නේ? ගස් තොගයක් කපමු යාළුවනේ. ස්ටෝන්ස් වලට අප්ග්‍රේඩ් වෙලා ගස් තොගයක් කපනවා කියන්නේ මට මේ බොරෝ ගොඩක් ඕනේ වෙයි. නැත්තම් මට මේ ඔක්කොම පෙන්වන්න බෑ. අයිරත් බහින්ද වගේ ඉන්නේ යාළුවනේ. අහන්න එපා යාළුවනේ මම මෙච්චර කොහෙන්ද වුඩ් හොයාගත්තේ කියලා. ඒක අපි රහසක්. ඔයාලා විසඳ ගන්න ඕනේ අපිට හදා. යාළුවනේ ඉතින් මගේ ඉන්වෙන්ටෝ රෑ වෙලා යාළුවනේ මං ඉතින් පොරෝ කීපයකුත් යාළුවනේ හැදුවා. ඔයාලා මොන්න බලාගන්න මගේ ඉන්වෙන්ටෝරිය. මේ තියෙන්නේ මගේ පොරෝ සෙට් එක. ඉතින් මම ඔක්කොම පොරවල් වලින් දැන් ගස් ටික කපන්නයි යන්නේ. අපි බර්ච් ඉතුරු කරමු. ඕක් ටික කපමු. ඕක ලස්සන. එකයි යාළුවනේ පොඩි දෙයක් කියන්න තියෙනවා. මහගස් වල සම්පූර්ණයෙන් අපි කපන්නේ නැහැ. ඕකුණ මහගස් වල සම්පූර්ණයෙන් කපන්න බෑ. කපන්න පුළුවන් ඒ තුඩ නගින්න ඕනේ. මම තිරන්නේ දානවා මහගස් කපන්නේ නැහැ. මහගස් කපනවා. කපන්න පුළුවන් ටික විතරයි කපන්නේ මහගස් වල. බර්ච් කපන්න. බර්ච් කපද්දි බර්ච් කැතයි. කැතම කැතයි බර්ච්. බොරුද කියලා බලන්නකෝ. බර්ච් වලින් ගෙවල් හදද්දී යාළුවනේ මේ ඉතින් මං කැලයක් කපනවා කියලා යාළුවනේ මේ කාටා කරන්න එපා කාටවත් මම මේ කැලේ කපන්නේ මට ඕන හින්දා. මට ඕන හින්දා වන්දේ මට ඇති වෙනකන් වුඩ් ඕනේ හින්දා. මේ ගහ මොකෝ උනේ කියලා අහන්න එපා. මම ඔයාලා නැති වෙලේ මම මේ ගස් චුට්ටක් කැපුවා. මට හිතුණා ඉතින් ඔයාලත් එක්ක ගස් කපන්න. වලට බලන්න ඕනේ මං දුක් විඳිනවා බලන්න ඕනේ වෙලා ඇති කියලා. ඉතින් හින්දා වීඩියෝ එකක් විදියට හදනවා මේක. විනාඩි කීයක් දිග වෙයිද දන්නේ නැහැ යාළුවනේ. ගණන් ගන්න එපා විනාඩි කොච්චරක් කියලා. මම ඒක හදලා ගන්න වීඩියෝ එක කොට වගේ කොට ටෙන්ඩ. මට ඕන නම් දවසක් හරියයි. ඔයාලට නම් එච්චර නෑ. මට දවසක් ගියා කියන්නේ ඔයාලට විනාඩි ගානක් හරි පැයක් හරියයි යාළුවනේ. මේ කැලේම කපනවා නම්. මේ කැලේ කපලා මං ඔය කැලේ කපලා ලොකු ඉඩක් හදා ගන්නවා. මොකටද කියලා නම් අහන්න එපා. මම ඒක ඔයාලට පස්සේ එපිසෝඩ් එකකින් කියන්නම්. මේ එපිසෝඩ් දෙකනේ. මීමැස්ස ගේම් ටික ආපු එපිසෝඩ් දෙකනේ.
දැන් මීමැස්සෝ ඉන්න ගසුත් චුට්ටක් කපන්නේ බොහොම අමාරුයි. තව නීතියක් දාගත්තා මීමැස්සෝ ඉන්න ගස් තිබ්බොත් මීමැස්සෝ ඉන්න ගස් කපනවා. අයියා කියලා අහන්න එපා මේ මං ගස් කපන්නේ. මේ මං ගස් කපන්නේ ඇත්තටම මොබ්ස්ලා ස්පෝන් වෙලා ගස් යට ඉන්න එක එපා වෙනවා මට. මම මේ කැලේ මැදනේ මේ ගේ හදන්නත් තෝරගත්තේ. මං ඉතින් ගේ වෙනස් කරන්න නැතුව මුළු කැලේම කපනවා. එතකොට මට ඇති වෙනකම් උඩුත් තියෙනවා. මොබ්ස්ලාගෙනුත් බේරෙනවා. මට මේ වැඩේ හැමදාම කරන්න බෑනේ. මොබ්ස්ලා හැමදාම ගස් යට ඉඳනවා. මට ඒ වැඩේ කරන්න බෑ. ඒ හින්දා මම උපරිම try දානවා බර්ච් ගස් ටික තියලා අනිත් ගස් ටික කපන්න. මේ මද චුට්ටක් අවුලෙන් කපන්නේ. යාළුවනේ මීමැස්සෝ එන්නනේ. ඔක තමයි මම මීමැසි ගස් වලට යන්න අවුලෙන් ඉන්නේ. මීමැස්සෝ එන්නාම ඉන්න බෑ රිදෙනවා. මට මම මේ ගස් කපද්දිම ඇපලුත් හම්බෙනවා. ඒකත් හොඳයි. මගේ හංගට බාර එක බලන්නකෝ. මේක ඉවර වෙද්දි මම මේ බඩගින්නේ හාමත් වෙලා මැරෙයි. යාළුවනේ. අපේ පළවෙනි පොළොව ඉවරයි යාළුවනේ. දැන් ඉතින් මේ ලොකු ගහන්නේ ඒක කපන්නෙත් නෑ. ඔච්චරයි. ගස් කිව්වනේ මම කතා කරන්නේ ලොකු ගස් ගැන. ඒක කපන්නේ එපා වෙන. බර්ච්ත් කපන්නේ නෑ. බර්ච් චුට්ටයිනේ තියෙන්නේ. ඔව් මේ මුළු කැලේම උක්නේ. එහින්දා බර්ච් කපන්නෙත් නෑ. මම මුළු කැලේම කපනවා කිව්වට මුළු කැලේම කපන්නත් බෑ. මුළු කැලේම මම මේ බැලූ බැල්මට මුළු කැලේ වටේටම තියෙනවා ගොඩක්. වටේට තියෙනවා මේ අග දිගේ. හින්දා කපන්නේ නෑ මුළු කැලේම. මම මුළු කැලේම කැපුවා කිව්වට මම මේ එක පැත්තයි කැලේ කපන්නේ. හැබැයි මේ කැලේ කපද්දී වාසියකුයි. යාළුවනේ මේ කැලේ කපද්දී වාසියකුත් තියෙනවා අවාසියකුත් තියෙනවා. මේ කැලේ කපලා අවාසිය තමයි මොබ්ලා ස්පෝන් වෙනවා පිච්චෙනවා මොබ්ලා. හැබැයි අවාසිය තමයි උඩ් ඉවරුනොත් පැල කරන්න පුළුවන්. ඒත් ඔක්කොම පැල කරලා ඉන්ට අවුල්. ඒ හින්දා මම මෙන්න මේ සීසන් එක තියෙනවා ඔක්කොටම. මෙතන අයියෝ වතුරේ ජීමන්ට් එකට මම වතුරේ පැන්නෙම නෑනේ යාළුවනේ. ඔය කමන්නේ මට බඩගින්න තැදිලා තියෙන්නේ පා වෙලා යාළුවනේ. ඇත්තටම නෙමෙයි ගේම් එකේ. ඇපල් ගෙඩි දෙකක් කෑවම මංග 4ක් ආවා. කොහොමද? හොඳයි නේ යාළුවනේ. මේ රෙසිපි. ශාරා පැටියේ ඌට අම්මා නැතිලා. කවුද දන්නේ ඌගේ අම්මා නැති කරේ. මං නෙමෙයි. මං ඌගේ මසක් නෑ මල්ලක. ශාරා පැටියෝ ඇයි උඹගේ අම්මා නැති වුණා? මං උඹවත් අම්මා ළඟට යවන්නද? එකයි අම්මා ළඟට පැටියක් කියා. කොහොමද විහිළුව? දැන් ඉතින් මේ පැටියට අම්මත් එක්කම නිවන් සුව ලැබේවා ප්‍රාර්ථනා කරන්න ළමයි.
අම්මෝ හරි යාළුවනේ. තා චුට්ටයිද මන්ද ඉතුරු වෙලා තියෙන්නේ. මට පේන සීමාවේ කැලේ. ගස් චුට්ටක් ඉතුරු කරමු වුඩ් එක පාටම නැති වුණොත්. මං ඉවරයි. අපේ ආයෙ කතා කරන්න වෙන්නේ. කොහෙන් ගේන්නද? ආයෙ මේ ගස් සේරුම් පැල කරන්න. මට ඉඩක් තියෙන බර්ච් හොඳ නෑ. කැමතිවත් නෑ මම බර්ච් වලට. තව හරක් පෙටියේ. උගේ අම්මා කොහෙද ගිහින්ද දන්නේත් නෑ. මං නම් දන්නවා. ඒත් ඌමගේ බඩේ නන්නේ උගේ අම්මා. නෑ උගේ අම්මා මගේ වඩේ නෙමේ. බොරුව කිව්වනේ. උගේ අම්මවත් කෑවා. මට බඩගින්නේ නෝනේ හැමදේම රෝටන් එකපාර රෝටන් ෆ්‍රෙෂ් කාලා. අම්මෝ බඩගින්නේ බාර එකම නැති වුණා. මං ඒ හින්දා යාළුවනේ මං ඔක්කොම කියන්න ඇති මං ඔක්කොම යාළුවනේ රෑ වෙලා මට මෙන්න මේ දැන් යන් අපි බුදිය ගන්න. නැත්තම් මේ කැලේ කපන එක මට චුට්ටක් අමාරුයි. කැලේ කොටසම්ම පාරා වගේ කපනවා. යාළුවනේ අපි ඔන්න දැන් බුදිය ගන්න. මං කිව්වේ නෑ නේද රීසන් එක අර කැලේ කපන්නේ ඇයි කියලා. මං කියන්නද කැලේ කපන්නේ ඇයි කියලා. ලොකු බේස් එකක් හදන්න. ලොකුම ලොකු. අඩේ. බ්‍රවුන් ෂීප් කෙරෙන්නේ. මං දැක්කේ නිකන් පින්ක් එකක් වගේ. බ්‍රවුන් කොච්චර වාසනාවක්ද දන්නේ නැහැ. ඉතින් මම මේ අපද්දවාශ අද සොම්බිල නැද්ද? නෑ. අද නෑ හොඳ වෙලාවට. මම මේ ගැනින් කපන්නේ චුට්ටයිනේ. මම මේ බර්ච් ඉතුරු කරනවා. බර්ච් කැත හින්දා. මම මෙන්න මේ හරි. ස්ටැක් එකක්ම පිරුණාද මන්ද ස්ටැක් කීයද දන්නේ නැහැ. හරි. යාළුවනේ මම මේ පැල ටිකක් ගන්නවා. නැත්තම් මේ බැරි වෙලා ගස් සෙට් එකම කැපුවා. ගස් නෑ. පැල කරන්න වෙනවා. මම මෙතනින් පැල කරන්නේ නැහැ. මගේ බේස් එක හැදුවට පස්සේ යාළුවනේ මම පැල කරනවා. මේ එපිසෝඩ් එකත් මං කීවෙනි එපිසෝඩ් එකේ හරි ගේනවා. මගේ බේස් එක හදන එක. ඔයාලා දකින්නේ නෑනේ. මම බේස් එක හදනවා. ඔයාලට පේන්නේ. ගෝල් එක තමයි මේ කැලේ ඉර මයින් කරන්න ඉරක්. හොඳ යාළුවනේ මගේ කැලේ ඉර. හරි මේ ඇති යාළුවනේ මගේ බේස් එක හදන්න. මම දැන් කැලේම කැපුවානේ බොම. ඉඳ යාළුවනේ බලමු අපේ වුඩ් ස්ටැක් දෙකක් තියෙනවා. බය වෙන්න දෙයක් නෑ යාළුවනේ අපිට. එහෙනම් යාළුවනේ දැන් ඉතින් අපි ගියා. බයි.